වගේ ડિප්‍රෙෂන් වල මූලික ලක්ෂණක් තියෙනවනේ දර කොණ්ඩ යනවා ඇස්සට කළු වෙනවා කෙට්ටු වෙනවා කණ්ඩ බෑ කල්පනා කරනවා නිින්ද යන්නේ නැහැ. දැන් බලන්න ඕනේ මොකක්ද මේකට හේතුව? ડિප්‍රෙෂන් වලට ලොකු හේතුවක් තමයි බලාපොරොත්තුව කියන එක. බලාපොරොත්තු වෙලා ඉන්න දේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මම දැන් මේක තුරුණු සිතින්ද තරුණ සිත්වල තියෙන ප්‍රශ්නයක් කතා කරන්න. ඔය ලොකු ડિප්‍රෙෂන් තත්ත්වයක් ඇති වෙනවනේ ඔය අර බලාපොරොත්තු වෙන ප්‍රේමය නොලැබුණහම. මේවා තියෙනවන්නේ මේ සමාජ ඕනතර. එතකොට බලාපොරොත්තු වෙච්ච ආදරවන්තයා වන්තිය නොලැබුණහම අපි අර ආදරය කියන්නේ මන්දයි කියලා කියනනේ සමහර. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අර එකක් මතක තියාගන්න මේ ලෝකේ අපි හිතන විදිහට හැම එකක්ම වෙන්නේ නැහැ. එහෙමනම් මේක ඉතින් මේ ලෝකේ මට ඕන විදිහට හැම එකක්ම වෙනවද? මේ ලෝකේ මම කැමති විදිහට හැම එකක්ම වෙනවද? මේ හැම එකක්ම පරස්පරයි. මේ නොගැලපීම් සමුදායක් තමයි ගලප ගන්න හදන්නේ. මේ තරුණ දරුවන්ට අපේ දුවලට පුතාලට තියෙන මේ ගැටලුව ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලේ ඉන්නකොට. සමහර විට ඇති වෙන කෙනෙහිලිකමක් මත සමහර විට ඇති වෙන ඔය ඕන තරම් අපිට එහෙම දරුවෝ හම්බෙනවා අම්මා තාත්තගෙන් පවා ආදරය අහිමි වෙනවා. එතකොට සමහරක් නේ තාත්තලා කෙලින්ම දරුවගේ මූණට චෝදනා කරනවා. මගේ කියන විදිහටම ඕනනම් අර උඹ මගේ නෙමෙයි කියලා සමහර තාත්තලා කාටද කියන්නේ? දරුවට කියනවා. ඇති ඒ දරුවෝ ડિප්‍රෙෂන් හැදිලා බේරෙනවා. එතකොට සමහර අම්මලා කියනවා සමහර විට පොඩි කාලේ නේ කවුරු හරි අර හදාගන්න දීලා අර වැඩි වියටපත් වුනහම කියනවා උඹ අපේ නෙමෙයි කියලා. එහෙම දරුවෝ මට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඒ දරුවෝ අහනවා කොහොමද හාමුදුරුවනේ දරාගන්නේ? සමහර දරුවෝ අහනවා හාමුදුරුවනේ අම්මා කියනවලු ගෙදරින් ඵලයන් කියලා. කොහොමද හිත හදාගන්නේ?